අයිබම් පුතේ අපි අද ස්ට්‍රක්චර්ඩ් ගෙසින් අපි කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා ව්‍යුහගත රචනා ගෙසින්ස් අපි දැන් රචනා ප්‍රශ්න වල එන ගෙසින්ස් ප්‍රශ්න සම්බන්ධව තමයි ඔයාලට සාකච්ඡා කරන්න යන්නේ. මුලින්ම මෙහෙමයි පස්වෙනි ප්‍රශ්නේ කොහොමද අපි දන්නවා යාන්ත්‍රික විද්‍යාවෙන් එන්නේ කියලා. ඒකේ වැඩි ප්‍රවණතාවයේ තියෙන ද්‍රව ස්ථිතිය බර්නූලියේ කාර්ය ශක්ති ක්ෂමතාවය කියන කොටසට තමයි වැඩි chance එකක් තියෙන්නේ. ඒකේ අර කියන්න ඕනේ මම ඉස්සෙල්ලා මේ ව්‍යුහගත රචනා ගෙසින් කරද්දී මම කිව්වා මේ U නලයේ එන්න ඉඩ තියෙනවා කියලා. හරිද? U නලයේ එන්න ඉඩ තියෙනවා කියලා මම කිව්වා. ඒ U නලය ආවොත් පුතේ ද්‍රව ස්ථිතිය එන්නේ නැහැ. හරිද? බර ගූර්ණය ආවොත් බැරි වෙලා හරි. බල ගූර්ණය ප්‍රැක්ටිකල් එක බැරි වෙලා හරි ආවොත් ඒක අපි කියපු විදිහට අනිවාර්යෙන් තියෙන ද්‍රව ස්ථිතිය. හරිද? තරල ගති විද්‍යාව ද්‍රව ස්ථිතිය ඒ ටික තියෙන එක තමයි එන්නේ බොහෝ දුරට. හරිද? එතකොට ඊළඟට දෙවෙනි එක හැටියට අපිට එන්නේ බර්නූලිය. මම හිතනවා උතනින් අර පළවෙනි එකට U නලයේ එන්න chance එක ගොඩාක් වැඩි. ඒතකොට ඒ ගොඩාක් වැඩි වුණාම මේක බර්නූලිය තියෙන ගානක් ඒ සමහරට ඔය නිකන් අර මොකද නිකන් අපි 2018 හැදුවේ නිකන් අර මේ මතකද දන්නේ ඔයගොල්ලන්ට නිකන් අර සොරවුවකින් යනවා ඒ වගේ ටිකන පැත්තේ ගානක් වගේ එකක් ඒ කියන්නේ Q සමාන AV දාන බර්නූලි ඉක්වේෂන් එක දාන ඒකට ශක්ති සංසිද්ධි දාන ඒ වගේ ගානක් එන්න chance එක ඇති නිකන් ගංගාවක් සම්බන්ධිච්ච ගානක් එන්න chance එක බොහෝ වැඩි හරිද හරි එතකොට ඒක තමයි පස්වෙනි ගානේ සීන් එක හයවෙනි ගානට આવොත් මොකද පහවෙනි ගානේ තියෙන්නේ ප්‍රකාශ උපකරණ වලින් ඒ කියලා තමයි මට නම් හිතෙන්නේ ඔය මොන ආවත් කාච සූත්‍ර පාවිච්චි වෙන ගානක් තමයි තියෙන්නේ ෂුවර් එකට. හරිද? කාච සූත්‍ර පාවිච්චි වෙන ගාන 1යට V මතක ඇති කාච සූත්‍රය 1යට V ඍණ 1යට U සමාන 1යට F පාවිච්චි වෙන ගානක් අනිවාර්යෙන් එනවා. සමහර විට ඇස එන්නත් ඉඩ තියෙනවා. නමුත් ප්‍රකාශ උපකරණ පැත්තට ගාන යන්න හොඳයි. නැත්තම් ප්‍රිස්මයක පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ පාවිච්චි වෙච්ච ගානක් රචනා ප්‍රශ්නයකට කාලෙකදී ළඟදී ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒක එන්නත් chance එකක් තියෙනවා. ඕකේ ඔය දෙක තමයි වැඩිපුර chance එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලාගෙන යන්න ප්‍රිස්මයක එකටත් chance එක වැඩි. මොකද කාලෙකින් අහලා නැති ඉඳන් නිකන් නිර්මාණාත්මක විදියට නිකන් එයි කියලාත් හිතෙනවා. මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ හැටියට. බැරි වෙලා හරි පුතේ දැන් අර විව්‍යුහගතයි මේකයි මාරුනොත් එහෙම බොහෝ දුරට ඡේද ගාන එන්න ඉඩ තියෙන්නේ දෝලන හතරංග ගාන. ඒ කියන්නේ මාරුනොත් මාරුනොත්. හරි. එතකොට මෙතෙන්ට එනවා හත්වෙනි ගාන හැටියට හත්වෙනි ගාන ඇවිල්ලා තියෙන්නේ අපි ගිය අවුරුද්දේ ආයේ කොහොමත් පුෂ්ටිකාත තියෙන නිසා මේ අවුරුද්දේ වැඩි ප්‍රවණතාවයේ ළඟම ඇවිල්ලා නැත්තේ ප්‍රත්‍යක්ෂතාවය. ඒ කියන්නේ ඊට කලින් අවුරුද්දේ දුෂ්ටාවිතාවය ඊට කලින් අවුරුද්දේ තමයි ප්‍රත්‍යක්ෂතාවය තියෙන්නේ. එතකොට වැඩි chance එකක් තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයට. ඒ කියන්නේ අර දුරත් එක්ක බැලුවම කාලෙකින් ඇවිල්ලා අඩු ටික තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයට. හැබැයි අර සාමාන්‍ය පේපර්ස් වල ප්‍රත්‍යක්ෂතාවයට වඩා chance එක දෙන්නේ පුතේ දුෂ්ටාවිතාවය. ඒක ගණන් දෙන්න පුළුවන් නේ. මට හිතෙන්නේ එන ගාන දුෂ්ටාවිතාවය. ඒ ගානේ ආන්ත වේගය තියෙන ඒක පොඩ්ඩක් සම්බන්ධිච්ච ගානක් තියෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරිද? ඒක තමයි බොහෝ දුරට මට හිතෙන්නේ ඔය ඒක තියෙයි F බෙදීම සමීකරණ තුනයි පුතේ. පොයිසෝ සමීකරණයයි F බෙදීමේ සමානයි ඊටා වතාව ඩෙල්ටා V බෙදීම D. ඒ ටික පාවිච්චි කරන ගානක් ඒ කියලා. ප්‍රත්‍යක්ෂතාවය આવොත් ගාන ටිකක් අර ටිකක් දැක්ක ගමන් ගාන ටිකක් අර නිකන් බය හිතෙන රූපයක් තියපු කලින් නිකන් දැකපු නැති එකක් දීපු සමීකරණයක් දීපු මේක ඔප්පු කරන්න වගේ එහෙම කෑල්ලක් තියෙන ගානකේ වැඩිපුර chance එක තියෙන්නේ දුෂ්ටාවිතාවයට. හරි. එතකොට අපි 8 වෙනි ප්‍රශ්නෙට ආවොත් ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නෙත් එක්ක සලකලා බලුවොත් බේසික්ම අපිට තේරෙනවා. මොකද අපිට තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර හෝ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර දුරත් එක්ක බලද්දි ටිකක් කලින් ආපු එකත් එක්ක බලද්දි මට හිතෙන්නේ නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය තමයි ළඟ කියන්නේ ඇවිල්ලා නැත්තේ. නමුත් අර ඒකේ පේපර් නිර්මාණය කරද්දි පුතේ ඒගොල්ලෝ කැමති ටිකක් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලට වඩා විද්‍යුත් ක්ෂේත්‍ර වලට. එහෙම එකක් තියෙනවා. නිකන් අර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර නිකන් ලේසි වගේ එකක් තියෙනවනේ. ඒතකොට ඒගොල්ලෝ කැමති ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලට වඩා විද්‍යුත් ක්ෂේත්‍ර වලට. නමුත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රෙන්ටත් පුළුවන්. ඒක આવුත් නිකන් ඔය ග්‍රහවලුවක් සම්බන්ධ වෙච්ච ගානක් වගේ එකක්. නේ ඒක නිකන් ආන්ත වේගින් මේ වෘත්ත චලිතයේ දෙනවා. ඒ වගේ ගානක් වගේ එකක් දෙන්න chance එක තියෙනවා. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් આવුත් එහෙම. නමුත් ඒකත් එන chance එක තියෙනවා. ඒතකොට ඒක chance එක තියෙනවා වැඩි ප්‍රවණතාවයක් තියෙන විද්‍යුත් ක්ෂේත්‍ර වලට. ඒක ධාරිත්‍රක කියන කොටස තමයි එන්න ඉඩ තියෙන්නේ. එතකොට එයාගේ ඒ කතාවට අපි වැඩි chance එකක් දෙමු. දැන් සමහර අවුරුදු දිනවා ළඟ ළඟ දෙකම චුම්බක ආපු චුම්බකෙන්නත් පුළුවන් බැරි කමක් නැහැ. ගියොත් චුම්බක ආගලි මේවද චුම්බකෙන්න බැරි කමක් නැහැ. ඒක ළඟ ළඟ ආපු චුම්බක එහෙම එකක් ආපු අවුරුදු තියෙනවා. චුම්බකෙන්නේ නැහැ කියලා අතහැරන එක හරියන්නේ නැහැ. එහෙමෙන්ට chance එකකුත් තියෙනවා ඈ. ඒකට ඒකත් බලාගෙන යන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? මේ අන්ති වෙලාවෙනේ කියන්නේ ඔයගොල්ලෝ බලන්න නැතිද? හරි. 9 ඊට යමු. 9 ඒ පුතේ කියනවා නම් මේ පාර ගාන ඒක නම් පොඩ්ඩක් යට තියලා වගේ කිව්ව හැකි කර්චෆ් නියම තියෙන කෝෂ තියෙන ශ්‍රමතාවය සම්බන්ධිච්ච ගානක් තමයි එන්නේ. හරිද? කර්චෆ් නියම තියෙන කෝෂ තියෙන ශ්‍රමතාවය සම්බන්ධිච්ච ගානක් එන්නේ. සමහර විට ගානේ තැනක ප්‍රතිරෝධය පාවිච්චි හෝ C කොටසකට වගේ මෙන්න මෙහෙම ඇවිල්ලා ප්‍රතිරෝධය තියෙන හෝ පාටන් ගත තැනක ප්‍රතිරෝධය තියෙන. R සමානයි රෝයල් ලටේ දාන කැලලක් එහෙම දීලා RT ට සමානයි
R නෝට් වතාව එක තැන ඇල්ෆා තීටා යූස් වෙන කෑල්ලක් තියෙයි. ටිකක් අර රූපේ දැක්කහම නිකන් බය වෙන කෑල්ලක් තියෙයි. හරිද? නිකන් රූපේ නිකන් බය කරන්න වගේ දීලා තියෙයි. හරි. ඒක තමයි ඒකේ 9A 9B කොටසට එන්නේ කොහොමද අපි දන්නවා ඉලෙක්ට්‍රොනික්ස් වලින් එන්නේ කියලා. මම හිතනවා ඉලෙක්ට්‍රොනික්ස් වලින් මේ පාරේ එන්නේ දියෝඩ සහ කාරකාත්මක වර්ධක. දියෝඩ සහ කාරකාත්මක වර්ධක සම්බන්ධ වෙච්ච කෑල්ලක් තමයි තියෙන්නේ. ඒකේ අර රෝමෙලක්කමකට වගේ තියෙයි ශේෂ්ත්‍රාචරණ ට්‍රාන්සිස්ටර්. පොඩි කෑල්ලක් නිකන් පොඩි ගානක් වගේ හදන එක බය කරන්න වගේ දාලා තියෙයි. පටන් ගත්ත කෑල්ල ශේෂ්ත්‍රාචරණ ට්‍රාන්සිස්ටර් දාලා දෙවෙනි කෑල්ල මේ වගේ එකක් තියෙයි කියලා තියෙනවා. ඒ වගේම අර මතකද දැනේ මම අන්තිමට හදුව ගානක් මේ ට්‍රාන්සිස්ටරුයි සෙන දියෝඩයකුයි දාපු අර මතකද 9 වෝල්ට් එහෙමව පාස් වේස් ගානක් මට මතක නැහැ අවුරුද්ද. අන්න ඒ වගේ ගානක් කවලම් වෙච්ච ගානක් තියෙන්නත් පුළුවන් ඈ. එහෙම ගානක් තියෙන්නත් පුළුවන්. ඔක්කොම තියෙන එකක් තියෙන්නත් පුළුවන්. හරි. අර ඒක නම් කියන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් වැඩිපුර chance එක තියෙන්නේ දියෝඩ සහ කාරකාත්මක වර්ධක කියන දෙක සම්බන්ධ වෙච්ච ගානක් හෝ කාරකාත්මක වර්ධක විතරක් තියෙන ගානක්. හරිද? එතකොට ඔක තමයි ඒකෙන් එන්න තියෙන්නේ 9 ඒ කොටසට આવොත් අපිට මේ පාර එක්ක මිශ්‍රණකම අවස්ථා විපර්යාස ආර්ථාමිතිය සංවහන සම්බන්ධිත කැලි ගොඩකට අපිට ගෙසින් වලට යන්න ඉඩ තියෙනවා. එතකොට පාඩමේ යම් ප්‍රමාණයක් අපිට බලාගෙන යන්න වෙනවා විභාගයට කලින්. නමුත් මට හිතෙනවා නිකන් මේකෙත් වැඩිපුර ගත්තොත් එහෙම නිකන් මේ සන්නයනේ ගියවුරුද්ද තිබ්බා ඒත් සන්නයනට පොඩි chance එකක් දෙයි ඒගොල්ලෝ. හරිද? ඊට වඩා මිශ්‍රණ ක්‍රමය අනිවාර්යෙන් තියෙයි. අනිවාර්යෙන් ওই ගාන මොකක් ආවත් Q සමානයි MC ඩෙල්ටා T කියන සූත්‍රය පාවිච්චි කරලා තමයි එන්නේ. අනිවාර්යයෙන්ම ගාන එක තියෙනවාමයි. අවස්ථාවේ පරස කියන්නේ ඉතින් අර ඒක අපි දැම්මට Q සමානයි ML කියන කැලේ ඇඩ් වෙනවා විතරනේ. එම අවස්ථාවේ පරස තියෙන කැලලක් එන්නත් පුළුවන්. අවස්ථාවේ පරස නැති වෙන්නත් පුළුවන්. මේක අඩුයි ටිකක්. මිශ්‍රණ ක්‍රමය ආර්ථාමිතිය වගේ සම්බන්ධිච්ච ගානක් ඒ කියලා තමයි මට නම් හිතෙන්නේ. මිශ්‍රණ ක්‍රමයක් තියෙයි ආර්ථාමිතියක් තියෙයි. එතකොට ඒක තමයි 9A sorry 10A. අපි යනකොට 10B වලට ඒක නම් බොහෝ දුරට මේ අවුරුද්ද දෙන්නේ කෘෂ්ණ වස්තු විකිරණයේ ඩී බ්‍රෝග්ලි තරංගායාමය. මොකද්ද? ඩී බ්‍රෝග්ලි තරංගායාමයේ සම්බන්ධ වෙච්ච ගැටලුවක් බොහෝ දුරට එන්න chance එක තියෙනවා. එහෙම නැත්නම් ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන් ගානක් තියෙයි. මොකද්ද? ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන් ගානක් තියෙයි. හරි. එතකොට ඔයගොල්ලන්ට ඕනනම් මේකේ ඕනනම් ෆොටෝ එකක් ගහගන්න. ඒකට හේතුව මම මේක අයින් කරනවා කියන්නේ මේක මකනවා යම් දේවල්. ඉක්මනින් ෆොටෝ එකක් ගහගන්න. right. එතකොට මේ ඒක හරි. දැන් අපි නිකන් බැලුවොත් ඔය දැන් ඔක්කොම නිකන් බැලලා කියන්නේ අන්තිමෝදි බලන්න වගේ මේ කියන්නේ. ඒතර ඔයා මං හිතනවා නිකන් මේකෙන් අර ද්‍රව ස්ථිතිය පළවෙනි ප්‍රශ්නට එන නිසා ද්‍රව ස්ථිතිය නැති වෙයි කියලා. එතකොට මේකේ බොහෝ දුරට ප්‍රකාශ උපකරණ සම්බන්ධිච්ච ගානක් ඒ කියන තමයි ඉන්නේ අසත් සමහරට තියෙයි. කොහොමද මේ සූත්‍ර පාවිච්චි කරලා බලාගෙන යන්නේ ඒ කියලා යූස් වෙනවාමයි ගානේ මැද්දේ. ඒතර මේකට ආවහම බොහෝ දුරට අපිට හිතෙනවා නිකන් දුෂ්ටාවිතාවේ ඉන්නේ කියලා. මේකට ආවම බොහෝ දුරට අපිට හිතෙනවා මේ විද්‍යුත් ශේෂ්ත්‍රය නික ගුරුත්වාකර්ෂණාවත් කොහොමද ප්‍රශ්නයක් නෑලා මේක ලේසින් අපි මැකුවට අවුලක් නෑ ඒක හරිම ලේසි සාමාන්‍ය ගාන හදා ගන්න පුළුවන්. ඒතකොට විද්‍යුත් ශේෂ්ත්‍ර ඒ කියලා තමයි එතනින් හිතෙන්නේ. එතකොට මේක නම් කොහොමත් එන්නේ මේ විදිහට තමයි කර්චොෆ් ඩියම කෝෂ ක්ෂමතාවය සම්බන්ධිච්ච කියලා. අනිවාර්යෙන් ওই ගානේ ෂුවර් එකටම මොන જાතිය ආවත් ක්ෂමතාවය නම් තියෙනවම තමයි ඈ. ගානේ අනිවාර්යෙන් තියෙනවම තමයි. ඒක ඇල්ල තියෙනවම තමයි. එතකොට B කොටසට ආවොත් එහෙම මේ 9 B කොටසට ආවොත් දියෝඩ සහ කාරකාත්මක වර්ධක මං හිතන්නේම කාරකාත්මක වර්ධක තියෙන ගානක් තියෙයි කියලා. එතකොට ඒ කැලේ විශේෂයෙන් බලාගෙන යන ශේෂ්ත්‍රාචරණ ට්‍රාන්සිස්ටර් තියෙයි. ඒක හරියට ඒ කියන්නේ රෝමිලක්කමක් වගේ තියෙයි. ඒක ටිකක් අඩු chance එකක් මෙයාට තියෙන්නේ. නමුත් අරයා ටිකක් සෑහෙන වැඩි ප්‍රතිශතයක් තියෙනවා. එතකොට යාවත් උන අපිට මකන්න පුළුවන්. නමුත් රෝමිලක්කමට තියෙයි. එතකොට මෙයාගේ මිශ්‍රණ ක්‍රමයේ සම්බන්ධ වෙච්ච එකක් වගේ අවස්ථාවේ පරිසි පොඩ්ඩක් මකන්න පුළුවන්. සරණයට පොඩි chance එකක් දෙන්න පුළුවන් අයින් වෙන්න. එතකොට ඔය ටික තමයි වැඩි chance එකක් තියෙන්නේ. යාගින් එන්න නම්. එතකොට 10 B වලට આવොත් එහෙම අපිට පෘෂ්ඨ වස්තු විකිරණය කියන එක තමයි මට නම් මෙවෙන්නේ. මම ඔක පන්ති උගන්වද්දිත් කිව්වා මේක තමයි මේ අවුරුද්ද ඉන්නේ කියලාම ඉගෙනුවේ. ඒ නිසා මේක chance එක පට්ට වැඩි. ඔක අනිවාර්යෙන් ගානේ මැද ඩී බ්‍රෝග්ලි තරංග ආයාමයේ වීන් විස්ථාපන නියමයේ මේ වගේ දේවල් යූස් වෙන කැලේ තියෙයි. ඕක තමයි මම හිතන විදිහට ගෙසින් වෙන්නේ. නමුත් ප්‍රකාශ විද්‍යුත් ආචරණයත් කැලලක් තියෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒකත් අමතරව ඔයගොල්ලෝ විකිරණශීලතාවය බලාගෙන යන්නේ. මෙතන අපිට විකිරණශීලතාවය චුට්ටක් බලාගෙන යන්න. හරිද? ඒක ලියන්න බැරුව ගියා මට ඉස්සෙල්ලා. විකිරණශීලතාව බලාගෙන යන්න. හරිද? හරි. ඔය තමයි කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ එහෙනම් හෙට විභාගේ ලස්සන ලියලා ඒ තුනක් දාගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න තාව කියලා ප්‍රාර්ථනා කරනවා.